guys, welcome back to my YouTube channel. ඉතින් අර සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඒ වචන කියන වැඩි නේද? හරි, ඒක වැඩ නැහැ. ඉතින් මම වීඩියෝ එකෙන් ගේන්න හිතුවේ රස කෑමක් හදන වීඩියෝ එකක්. හරිද? ආලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරිද? අපි ආ වැඩි කතාන්න දියම් වීඩියෝ එකට. මුලින්ම මේ කෑම හදන්න ඕන වෙන්නේ මාළු මිරිසි, තක්කාලි, රතු ලුණුයි මේ අවුමිරිසි. හරිද? ඊට පස්සේ බිත්තරත් ඕන. බිත්තර තමන්ට කැමති ප්‍රමාණයට ගන්න. මම නම් ගත්ත බිත්තර 8ක්. බිත්තරට භාජනයකට වතුර ටිකක් දාලා ලුණු චුට්ටක් දාලා ඊට තැම්බෙන්න තියන්න. බිත්තර ටික තැම්බෙන්න තියලා ඉවර වෙලා මාළු මිරිස් ටිකයි ඊට පස්සේ තක්කාලි ටිකයි රතු ලුණුයි අවුමිරිසි ටික කපලා වෙනම තියාගන්න. ඊට පස්සේ තව එකට සුදු ලුණු දාලා මේ ටිකත් හලා ගන්න. සුදු ලුණු ටිකත් හලාගෙන ඉවරලා ඒ ටිකත් වෙනම තියාගන්න. හරිද? ඊට පස්සේ ඉඟුරු ටිකකුත් තියාගන්න. තරලා ගන්න ඉඟුරු ටික. ඊට පස්සේ මේ අර කලින් ලිපෙතු බිත්තර ටික තැම්බුනට පස්සේ ඒ ටික වෙනම භාජනයකට දාලා ඒ ටිකේ පොත සුද්ධ කරගන්න. මේ පොත සුද්ධ කරන් ඉවර වෙලා ඊට පස්සේ පොත සුද්ධ කරන් ඉවර වෙලා ඒ ටික අර කෑලි දෙකට කපා ගන්න ඕන. ඊට පස්සේ තාච්චිය ලිපෙතිය තාච්චියට තෙල් ටිකක් දාලා තාච්චිය රත් වුණාට පස්සේ තෙල් දාන්න. ඊට පස්සේ ඒක මිරිස් කුඩුත් දාලා කහකුඩු චුට්ටක් දාලා ලුණු දාලා හොඳට කවලම් කරන්න. හරිද? කවලම් කරලා ඉවර වෙලා මේ ඊට පස්සේ කපාගත්තු බිත්තර ටික තාච්චියෙන් තියාගන්න. තාච්චියෙන් කපාගත්තු බිත්තර ටික සේරම තියලා ඉවර වෙලා ටිකක් වෙලා තියෙන්න දෙන්න. ටිකක් වෙලා තියුණාට පස්සේ ටික බිත්තර ටික ලිපෙන් අයින් කරගන්න. හරිද? ලිපෙන් අයින් කරගෙන ඉවර වෙලා ආයෙත් වෙන භාජනයක් ලිපේ තියලා මේ ඒකට තෙල් චුට්ටක් දාලා තෙල් චුට්ට රත් වුණාට පස්සේ ඒකට දාන්න අර ඉස්සර කලාගත්ත සුදු ලුණුයි අවුමිරිසි තව මිරිස් කුඩුයි ඒ ටිකක් දාලා මිරිස් කුඩු ටිකක් දාලා කවලම් කරන්න හොඳට. හරිද? ඊට පස්සේ තව මස් කරි චුට්ටක් දාන්න. මස් කරි දාලා කවලම් කරගන්න. හරිද? කවලම් කරලා මේ තව ඊට පස්සේ කපාගත්තු මාළු මිරිස් ටිකක් දාලා මේ හොඳට කවලම් කරන්න ඕන. ඊට පස්සේ එකට මේ තවත් ටිකක් දාලා හොඳට කවලම් කරන්න. හරිද? වතුර ටික දාලා කවලම් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඒක තක්කාලි ටික අර කපාගත්තු තක්කාලි ටිකක් දාලා ඒ ටිකක් දාලා හොඳට කවලම් කරන්න. හරිද? ඊට පස්සේ අර හදාගත්ත මිශ්‍රණයට අපි අර කලින් මේ බිත්තර ටික හදාගත්තනේ. ඒ බිත්තර ටික අපි මේ හදාගත්ත මිශ්‍රණයට දාන්න ඕන. ඊට පස්සේ ඉතින් වැඩේ ඉවරයි. ඉතින් ඔයාලත් මේ වගේ හදලා කාලා බලලා මට රස කියන්න. කොහොමද කියලා, හොඳයිද කියලා. එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු යාළුවෝටම ගොඩම ස්තුතියි. හරිද? බයි. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.